මාර රහයි හිච්චේ රහ නැතුව යකෝ රුපියල් 850යි ගාන අපිටත් ඉඳලා සෙට් වෙන්නේ මාර chance නේ දැන් ඉතින් ලොකු සර් අපිට අල්ලේ නටවන්න පුළුවන් පොඩ්ඩ ලොකු සර් තමයි ලොකු සර් කුකුලන්ගෙත් කුකුලා මේ මොකද්ද ලියුමකුත් දුන්නානේ අම්මට දෙන්න කියලා ඔව් කොහෙක හිතන් බලන්න මේ තියන්නේ මොකද කරන්නේ ඕක දෙනවද අම්මට මේක දීලා අම්මට යකා තද වෙයිද දන්නේ මෙන්න ලියුමක් මෙහාට දෙනවා උකුතා කවුද කෙල්ලෙක්ට ලියුමක් දුන්නද චූටි අතටම මාට්ටු වගේ කෙල්ලෙක් නෙමෙයි අම්මට තමයි ඕක දෙන්න කියලා කිව්වේ මොකා මට කවුද ඉස්සෙල්ලාම කියවලම බලන්නකෝ මොනවද තියෙන්නේ කියලා අපි කියුවෙත් නෑ හෑ බොල කවුද මට ලියුම් ගෙවන්නේ දැක්කත් ඇති හිත පිරෙනවා hina වුණත් හිත පිරෙනවා ළඟින් ගියත් හිත පිරෙනවා ඔයා බබී ගර්ල් කොහොමද සුදු ඔයාගේ හිනාව හරි ලස්සනයි මම දැක්ක පළවෙනි දවසේම මාව පිස්සු වැටුණා මට මොකද්ද මන්ද වෙලා මේ ටිකේ නිතරම ඔයාව හීනෙන් පේනවා ඇයි දන්නේ මීට වැදගත් මහත්තයා චෝටේ කවුද මේක දුන්නේ මේ අම්මට උදේ ඉරියබ්බ ගන්න ගිය වෙලාවේ කඩේ ගාවදී අම්බුලක් ගෙලා කිව්වා තට්ටය අන්න හරි තට්ට තියෙනවා පින් තට්ටයක් තියෙන්නේ අම්මා පල්ලා මට නිකමට හිතුණා ඒ මිනිහා කතා කරපු විදියම මොකාටද එන්න හදනවා කියලා චෝටේ ආයි හම්බුනොත් එහෙම කියනවා ඒ මිනිහාට තට්ටේට ආසාවක් තියෙනවා නම් පාඩුවේ ඉන්න කියලා නැත්තම් මං ඒ දිලිසෙන තට්ටේ පාඩුවක් කිව්වා කියලා කියනවා හරි කියන්නම් මේ තාත්තට එහෙම කියනවනේ මේ චූටි මේවා ඊට පස්සේ එයා මගේ කරේ නගින්නේ මං වරදිකාරයා වගේ හරියානේ මේ hina වෙන්නකෝ අනේ මේ මොකද මේ පොතෝ එකක් ගහන්නනේ චුට්ටක් hina වෙන්නකෝ මොනම් මල විකාරයද චූටි මේ මොකක්ද අනේ කටේ පතර පොඩ්ඩක් කරන්නකෝ තොල අනේ මන් දන්නේ අන්න ඔය තියන්නේ ඔන්න කහනවා හරි දැන් මොකටද ෆොටෝ ගැහුවේ මේ WhatsApp ප්‍රොෆයිල් පිට් එකට දාන්න මේ තිබ් එකට කෙලවුණා විකාර වැඩේ හරි ලොකු අවුලක්කුත් නෑ නේ දැන් මේ ෆොටෝ එක ලොක්කට යවන්න ඕනි වැඩේ හරි මනුස්සයෝ අදන් ආපු ඇඳුම් ඔක්කොම ටික ගලවලා ගේ ඉස්සරහ පුටුලින් තිබ්බේ ප්‍රදර්ශනයේද හොදන්නේ එහෙම නැද්ද කවුද මේවා හොදන්නේ හරි ඔය පොඩ්ඩක් ඕක ගලේ ගහලා ගන්නවකෝ මට වැඩ තියෙනවා ඉස්කෝලේ ඒවා අනේ මේ ඔයාට විතරක් නෙමෙයි මටත් වැඩ ගොඩාක් තියෙනවා ගෙදර හොදන්න බැරි නම් ඔහොම ඇඳන් යනවා ගේ ඉස්සරහ තියන්න නැතුව ඕනි තැනකින් තියාගෙන හැපිනි කවුද මේ මැසේජ් එකක් දාලා තියෙන්නේ අම්මට සිරි කිව්වලු සුදු නෝනා හිච්චි කොල්ල වැඩේ කළා තියෙන්නේ මේ කාන්ට ෆොටෝ එකක් දාලා අම්මේ සුදු නෝනාගේ සිරියාම දෝනේ කරනවා ලියුම කියවලා වගේ අතේ තියන් ඉන්නේ අර වැඩේ දීලා තියනවා කොල්ලෝ දෙන්න තිතට ඔහොම යමු
මල්ලි ඔයාගේ කොණ්ඩේ චුට්ටක් වැඩි. ඉස්සරහින් හෙටේනකොට අඩු කරගෙන එන්න ඕනි. හරිද? ඇදුමත් හීනි වැඩි. ගහලා නේ තියෙන්නේ. ගහලා කාටද? මං කිව්වේ ඇදුමේ මැෂිමන්ට් එක ගහලා නේද කියලා. ඔව් ඉතින් අයියේ චුට්ටක් ගැව්වා. ගොබ්බෙක් වගේ අදින්න බෑනේ අයියේ. එතකොට මේ අපි අඳන් ඉන්නේ. එතකොට අපිත් ගොබ්බයෝද? නැතුව ඉතින් මං අහලා තියෙනවා. අයියට කියන්නේ ලොකු අයියලා ගොබ්බේ කියලානේ. මොකා? අනේ මේ මල්ලි හෙට එනකොට අඩුපාඩු ටික හදාගෙන එනවා. නැත්තම් යවනවා ලොකු සර් ගාවට. හරිද? හරි ඉතින්. එන්ටි ගන්න ඕනේ. ඒයි ඔහොම ඉන්න පොඩ්ඩක්. මොකද? හිටි අයියේ ඔයාලා ඉස්කෝලේට එනකොට පොඩ්ඩක් පිළිවෙලට එන්න බලන්නකෝ. නැත්තම් ලොකු සර් අපිට බනින්න යන්නේ. මොකද්ද කියන්නේ උඹ? මං කියන්නේ හිටි අයියේ අර බලන්නකෝ මයිකල් අයියාගේ වගේ කොඩේ පොඩ්ඩක් අඩු කරලා පැත්තට පීරලා ඇඳුමත් බලන්නකෝ කකුලත් නිකන් පිට කමිසෙත් එහෙමයි. අනේ මේ තොරකදෝ කණ්ඩාසයිද උඹ මේ සිස්ටර් නායකයෙක් කියලා අපි වදන්න රැස්ට් වෙන්න එන්න එපා. අපි එන්නේ අපිට ඕනේ විදියට ගොබ්බයෝ. එහෙම බෑනේ හිටි අයියේ. මොකද්ද බැරි? ඇයි එහෙම බැරි? ආවා එපානේ ගහන්න හිටි අයියේ. මොකද ඔතන වෙන්නේ? අන්න ලොකු තරනවා. සර් මේ අයියා ගැව්වමද? අනේ ලොකු සර් අනේ. ගැහුවා? ඒ මොකටද? මං කිව්වා ලොකු සර් මේ අයියාට කොඩි කපාගේද? අඳුම හරියට හදාගෙන එන්න කියලා. එයා දෙම බෑ කියලා මට ගැව්වා සර්. තවත් හිතෙනවානේ. කොල්ලෝ දැන් ඔබ හිට කලින් බලපන් උඹේ කොණ්ඩේ ඇති. වටෙන් චේප් කල්ලා උඩින් තියලා නිකන් කළු කුමාරයා වගේ උඹ සුදු වෙන්න මොනවා හරි ක්‍රීම් එකක් ගාපන්. නාන්නෙවත් නැද්ද කොහෙද? ශිෂ්‍ය නායකයෙක් වුණාම අනුන්ව හදන්න කලින් තමන් හැදෙන්න ඕනි. ඒකනේ ලොකු සර් බලන්නකෝ. උඹ කියනවා වගේ අර ළමයාගේ එහෙම කිසිම අවුලක් නැහැ. උඹගේ ඇස් දෙකේ දෝෂයක්. ෂෝක් එකට අර ඉන්නේ. අනේ ලොකු සර් සර්ට පිස්සුද? පිස්සු? කාටද පිස්සු? මටද? කතා කරන්න ඉගෙන ගන්නවා ගුරුවරයාට. පිස්සු? මෙහාට දීපන් ශිෂ්‍ය නායක බැජ් එක. හිතිලාමියු මේක වාගා ගන්නවා. හරි දැන් ඇති. ඇත්තටම thank you ලොකු සර්. ඊයේ උඹ වැඩේ තිතට දුන්න හන්ද තමයි මේ හැමදේම ගානට වැඩේ කරලා තියෙනවා. ඒ ඇන්ටිත් එක්ක hina වෙලා ඉන්න ෆොටෝ එකකුත් මට එවලා තිබ්බනේ. ආයෙත් අහලා ලොකු සර් දන්නවනේ ඉතින් අපේ වැඩ බාරගත්තොත් දෙන්නේ තිතට නූලට. දැන් යන්න පන්තියට. පන්සිල් කණ්ඩත් ළඟයිනේ. පස්සේ හම්බෙමුකෝ. හරි සර් යමමයිකෝ.
පන්සිල් කන්න වෙලාවේ මං බලාගෙන උඹට කොහෙන් ආපු බලතලයකින්ද පෝලිං හදන්න ගියේ අනිත් ළමයිට අහිත් ළමයෝ ඉහලින් ආපු බලතලයකින් ටීචර් මොකක් මේ ශිෂ්‍යනායක බැද්ද එක හිටි ළමයෝ උඹට කොහෙන්ද මේක කොහෙ තිබිලට ඇහින්නේ කාගේද ඕක කොහෙන්වත් ඇහින්නේ නෑ මේක මගේ ලොකු සර් තමයි මට දුන්නේ මොකක් ලොකු සර් දුන්නේ ඔව් ඇයි සැකයිද නෑ ලොකු සර්ට පිස්සු නෑ උඹට මේ වගේ බලතලයක් පවරන්න ඔහොම හිටපන්කෝ ඊට කලින් මෙහාට දීපන් බැද්ද එක එයාව දෙකට දත් දිරව්වේ අනේ මේ ටීචර් මට බෑ මේක මට ලොකු සර්නේ දුන්නේ හරි ඔහොම ඉන්නනකෝ සර්ගේ නමත් පාවලා බොරු කියන්න මෙතන ඔහොම ඉන්නවා ඉලා දෙන්න ගිහලා ගන්නකෝ ආව මෙතන කාන්තනා ටීචර් මට ඕනනම් ඔයාව උනත් මේ ඉස්කෝලෙන් අයින් කරලා දාන්න පුළුවන් ඉස්සරහට coming soon විදුහල්පතිතුමා අර හිටි ළමයා ඕනිවට වැඩි ඌට ඕනි විදියට මේකේ රඟන්න පුළුවන් නම් අපි මොකටද සර් මේකේ ඉඳලා අපි නිකන් පමයි වගේනේ පමයි දැන් මොකද්ද වෙලා තියෙන්නේ ආන්න චිත්තනායක බැද්ද එකක් ගහගෙන කොහෙන් හම්බුණාද දන්නේ නැහැ මූට අනිත් ළමයිව හදන්න යනවා ඉතින් කියන්නේ ලොකු සර් මූ චිත්තනායක කමුටුවේ එකෙක් නෙමෙයිනේ මූට ඒකට සම්බන්ධ වෙන්න ඒ වගේ තනතුරක් දරන්න කිසිම සුදුසුකමක් තියෙන එකක් නෙමෙයි තනි කර නොසන්ඩාලේ කරත් කරන්නේ අනවශ්‍ය වැඩයි නවත්ත ගන්න කාන්තනා නවත්ත ගන්න ළමයින්ව එහෙම පහත් කරන්න එපා කොයි ළමයාත් එකයි හැමදාම ළමයි එක වගේ නෑ පිච්චි ළමයා දැන් ටික ඇදිලා ඉන්නේ ලබ්බ තමයි ඊයේ තර ගස් ගෙඩි කැඩුවා හොරාට මගෙන් ගුටි කෑවත් එක්ක වෙන්න ඇති ළමයි එහෙම තමයි පිච්චි ළමයා සිස්ස නායකයෙක් එච්චරයි මොකක් යකඩෝ එතකොට කවුද සිස්ස නායක කමින් ඉවත් කරේ අර සුමුදු කියන එකාව මොනවා අර හොදට වැඩ කරන සුමුදු ළමයාව සිස්ස නායක කමින් අයින් කරා ඔව් තමන්ගේ වැරදි තියාගෙන අනුව හදන්න යනවා ඌ දුන්න පාරක් තොයින් යන්න විදුහල්පතිතුමා ඔයාට පිස්සු කාන්තනා ඉවසු ඇති මේකේ විදුහල්පති මම මේක තීරණ ගන්න ඔයා නෙමෙයි මම පණ්ඩිත ලෝවි යනවා යන්න මෙතනින් කාන්තනා හරි සර් තමා වෙන්න මං යන්නම් කාන්තනා දීතෝ ආගත්තද විදුහල්පතිතුමා බලන්නකෝ සර් අර ගුරුවරයාට කතා කරන්න දන්නේ නැහැ හෝ කියනවා මට හූ කිව්වා කියලා ඇඟේ වැදුන්නේ නැහනේ කාන්තනා යනවා යන්න මරු ලොකු සර් ඒකෙනුත් උඹව බේරගත්ත පුතේ ඒ වෙනුවට මං අදත් උඹට මොනවා හරි දෙන්නම් අර ඇන්ටිට ගිහිල්ලා දෙන්න ඕනි හරිද පුතේ හරි සර් අර ඊ චොකලට් දෙක දැන් හැබැයි ගැවෙන්නවත් මදි කිව්වා අම්මා කියපන් එහෙම කිව්වද නැතුව අපත සිරි වසතාතරක කවුද බන් දන්නේ හරි මම තව ලොකුම චොකලට් එකක් අරන් දෙන්නම් ඔබට ඒක දීපන් අනිවාර්යෙන් සර් අද නම් එහෙනම් ඒ ඇන්ටි ගොඩාක් සතුටු වෙයි නැතුව මේ එක පොතක් ඉන්නවකෝ මේ මෙතන රුපියල් 2000ක් තියෙනවා මේක තියාගෙන යන ගමන් මේකේ ලොකුම චොකලට් දෙකක් අරගන්නවා ඒ ඇන්ටිට දීලා ඊ වගේ මට හොඳ අර hina වෙලා ඉන්න හොඳ ෆොටෝ එකක් ඉවන්න ඕනේ ඕක කන හොඳේ අද හරි සර් 2000ක් තියෙනවා උතන සර් මං එහෙනම් යන්නම් කාන්තනාදිට මගේ කරේ නගින්න දන්නේ නැහැ සර් එයාට බැන්න හන්දා
එහෙම වුණොත් මට කියනවාකෝ මං යාව අස්කල්ලම දාන්නම් ඕන මේ ඉස්කෝලෙන් උන් දීපං කරේකට යන්න කියලා. සිරාමද මල්ලේ හරි හරිද මං එන යනවා. Joga a cabeça, joga a rapeta pra lá, joga a rapeta no chão, joga a rapeta pra lá, joga a rapeta no chão. Hey!